සුදු මහත්තයා අද අපි සුදු මහත්තයාට කවන පළවෙනි බත්කට මගේ මණිකට ෆෝක් එකයි මේ එයාට කෑම එයා තනියෙන් අල්ලන් කන්න දෙන දවසට ඉතින් මට මේක දෙන්න පුළුවන්. මම පුතාට අද කෑම පටන් ගන්න යන්නේ. මේ සුවඳ කාල් හොඳට දැන් ඉදලා තියෙන්නේ ටිකක් තියාගෙන ඊට පස්සේ මේක ටිකක් තව වතුර හිඳෙන්න ඕනේ. හිඳනට පස්සේ මත ගා ගන්නවා. මේකෙන් ටිකක් මෙහෙම දාගෙන වගේ මතට මත ගා ගන්න ඕනේ. මෙන්න මේක තමයි ගන්න. මම නම් මේක තමයි ගන්නේ. මේක ලේසි. මේ දැල තියෙන මේක මේ වගේ ප්‍රමාණයක් තමයි මම දැන් අදට ගන්නෙ. අද පළවෙනි වතාවනේ මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි මම ගන්නෙ. අද මුලින්ම පටන් ගන්න හින්දා දැන් මේ අපි මත ගාගත්තු බත් ටිකට මම කිරි චුට්ටක් දා ගන්නවා. මේ ෆෝමියුලා එකෙන් පොඩ්ඩක් දා ගන්නවා. මේ විදිහට දාගෙන මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. එතකොට අපිට ඒක අර යාට කවන්න පුළුවන් විදිහට දැන් මේ දැන් මම මේ අරන් තියෙන සිලිකන් මේ සෙට් එකේ බබාට මෙන්න මේක ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ. මෙන්න මේක මෙතන මෙන්න මේ කොටස දාන්න බෑ. තාම බබා චූටි වැඩි. එයා පොඩ්ඩක් තව මාස දෙකක විතර එයා වාඩි වෙනකොට එයාට මේක අපිට යූස් කරන්න පුළුවන්. දැන් එයාගේ පොඩිනේ. ඒතකොට එයාට ඒක ලොකුයි වගේ මට හිතුණා. එහෙනම් ඒක යූස් කරන්නේ නැහැ. ඒකෙම තව සෙට් එකේ මේ කප් එක මේක අතින් තාම යූස් වෙන්නේ නැහැ. මේ තව සුදු දවසකින් ගත් යූස් කරන්න පුළුවන්. මම මේ සෙට් එක ගත්තේ. අනිත් එක මේක ෆෝක් එකයි මේ එයාට කෑම එයා තනියෙන් අල්ලන් කන්න දෙන දවසට ඉතින් මට මේක දෙන්න පුළුවන්. ඉතින් දැනට යූස් වෙන්නේ මේ දෙක විතරයි. මම ඒ ගත්තු තැනත් ඔයගොල්ලන්ට දාන්නම්. ඒ පේජ් එක මෙන්ෂන් කරන්නම්. ඉතින් අද ඉතින් බබාට කවන්න හදන්නේ. සුදු මහත්තයා අද
අද අපි සුදු මාතර කවන පළවෙනි බත් කට මගේ මණිකට අබුන් කවන නෝ මම සසයිද බලන්න මාතේව සසයිද පුතේ මේ කුකුබා wow yummy wow yummy you good boy wow yummy sorry ne kan kukubat sasaya kukubat sorry ya betul sorry the kukubatan ne kukubat එක sorryද sorryද මගේ පුතාට kukubat එක good boy අයියා අම්මිගේ good boy අද අපි බබාගේ පළවෙනි බත් කට අදට මෙහෙම තමයි තාම ඉතින් එයාට බැරි හින්දා ෆීඩින් චෙයා එකේ මම තාම තිබ්බේ නැහැ එයාට තාම හරියට ඉන්න ගන්න බැරි නිසා මගේ මණික කුකුබත් කනවා ඩම්මේ